කොටස අපි එතනින් ඉස්සරහට දැන් කතාව ආරම්භ කරමු. දැන් අපි කතා කරන්න යන්නේ sannivedana මූලිකාංගවල තියෙන තවත් වැදගත් කොටස් කිහිපයක්. sannivedana මූලිකාංගවල තියෙන ඊගාව කොටස තමයි බලපෑම. බලපෑම කියන්නේ මොකක්ද? බලපෑම. පුතේ බලපෑම කියන්නේ ඔන්න තවත් මූලිකාංගයක්. මම දෙයක් ඔයාට කියනවා. ඒ දේ අහලා ඔයාගේ හිතේ ඔයා හිතන විදිහ වෙනස් වෙනවා. ඔයා හැසිරෙන විදිහ වෙනස් වෙනවා. අන්න ඔයාට බලපෑමක් වෙලා. මම ලබා දෙන පණිවිඩයේ හින්දා තවත් පුද්ගලයෙක්ගේ ආකල්පමය හෝ චර්යාමය වෙනසක් ඇති වෙනවා නම් අපි ඒකට කියනවා පුතේ බලපෑම කියලා. දැන් සල්ලව හිතන්න ගෙදර වැඩිහිටියෙක් හරි දෙමව්පියෙක් හරි කවුරු හරි ඔයාලට බනිනවා. බැන්නට පස්සේ ඔයාලට හිතන ඇත්ත තමයි මූ කියන්නේ මේ මාත් පොඩ්ඩක් මේ කියන දේ අහලා හැදෙන්න ඕනේ. ඔයා හිතනවනේ. හිතලා ඔයා හැදෙනවා. අන්න ඔයාගේ ආකල්පමය වශයෙන් හෝ ඔයාගේ චර්යාමය වශයෙන් ඔයා හැසිරෙන විදිය හෝ හිතන විදිය කියන දෙකෙන් කවර ආකාරයකට හරි ඔයා ඇතුළේ වෙනසක් වෙලා. අපි කියනවා බලපෑම කියලා. sannivedakaya ග්‍රාහකයා තුල ආකල්පමය හෝ චර්යාමය වශයෙන් වෙනසක් ඇති කරනවා නම් අන්න ඒක තමයි පුතේ බලපෑම. තේරුණාද? ආකල්ප හෝ චර්යාව විදිහට එයාගේ වෙනසක් සිද්ධ වෙනවා නම් ඕක තමයි බලපෑම. සාමාන්‍ය ජීවිතයේදී අපි බලපෑම විවිධ ආකාරයෙන් කරනවා. දැන් සල්ලෝ ඔයාලා පාසල් ළමයි විදිහට ඉස්කෝලේ කාලේ යාළුවොත් එක්ක ගිහලා පීරියඩ් කට් කරලා ඇති. එතකොට එයාලත් එක්ක පාඩම් කරන එක තුනද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි කියන අඩෝ දැන් පාඩම් කරමු. එක්සෑම්ස් ළඟයි. එහෙම කියලා කතා වෙලා පාඩම් කරලා දිනවා. අන්න ඒක හොඳ බලපෑමක්. ඔයා යාළුවත් එක්ක එකතු වෙලා මොකද වෙලා තියෙන්නේ? එයාත් එක්ක කරලා තියෙන්නේ අපි කියන්නේ පීරියඩ් කට් කරලා එයාත් එක්ක වැඩ කරලා නැතුව. එහෙමනම් ඉන්නේ එතන නරක පැත්ත. අපි කියනවා මේ බලපෑම පුතේ ධනාත්මක වෙන්නත් පුළුවන්. ඍණාත්මක හෝ ධනාත්මක බලපෑමක් වෙන්න පුළුවන්. තේරුණාද? එයා හොඳට හැදෙන්නත් පුළුවන් නැත්නම් එයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නත් පුළුවන්. ඍණාත්මක හෝ ධනාත්මක විය හැකියි. එතනින් ඉස්සරහට ගිහිල්ලා ජනමාධ්‍ය කියන කාරණාවෙදි ගත්තට පස්සේ පුතේ ජනමාධ්‍යයේදී ජනසන්නිවේදනය තුළදී ජනමාධ්‍ය මොකද කරන්නේ? මේක පොදු බලපෑමක් විදිහට තමයි දක්වන්නේ. පොදු බලපෑමක්. පොදු බලපෑමක් කියන තනියෙන් නෙමෙයි. පොදුවේ සමස්ත සමාජයටම බලපෑමක් සිද්ධ කරනවා. එතෙන්දී කොටස් දෙකක් සිද්ධ වෙනවා. පුද්ගලයෙක්ට බලපෑමක් සිද්ධ වෙන්නත් පුළුවන්. සමස්ත සමාජයටම බලපෑමක් සිද්ධ වෙන්නත් පුළුවන්. හිතන්න මෙහෙම. ප්‍රවෘත්ති බලලා ඔයා හිතන විදිහ වෙනස්. අපි නැත්නම් ප්‍රවෘත්ති බලලා අනතුරක් සම්බන්ධයෙන් දැකලා අනේ මේ වගේ දේවල් නම් වෙන්න හොඳ නැහැ. මම මෙහෙම කරන්න හොඳ නැහැ. මං ආයේ බයික් එකේ යනකොට පරිස්සම් වෙන්න ඕනේ. දැන් අපි කියමු බයික් එකක් පදින කෙනෙක් කියලා. බයික් එකේ යනකොට පදින් මේ හෙමින් ඩ්‍රයිව් කරන්න ඕනේ. මෙහෙම ඇක්සිඩන්ට් වෙනවා. ඔය තනියම හිතලා ඔයා තනියම වෙනස් වෙනවා. ඔන්න පුද්ගලයෙක්ට සිද්ධ වෙච්ච බලපෑම. සාමාන්‍ය සමාජයේම ඔය වගේ දෙයකින් වෙනස් වෙන්නේ නැහැ. අපි දුම් මෙහෙම ලංකාවේ දැන් මෑත කාලින ඕන්න කොවිඩ් ආයේ උත්සන්න වෙලා තියෙනවා. ඒතකොට කොවිඩ් එක කියනවා මේ කොවිඩ් වලින් ආරක්ෂා වුනේ නැත්නම් නැවත කොවිඩ් ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා මාස්ක් දාන්න, PCR කරගන්න, නිතරම ස්ටීම් කරගන්න ඔය වගේ උපදෙස් දෙනවා. ඔන්න මොකද මිනිස්සු බය වෙලා හැමෝම එකතු වෙලා මොකද්ද කරන්නේ? පොදු සමාජයේම වෙනසක් සිද්ධ වෙනවා. එයාලා හිතන විදිය වෙන්න පුළුවන්. හැසිරෙන විදිහ වෙන්න පුළුවන්. තේරුණාද? එතකොට මේක ජනසන්නිවේදනය ඇතුලේ පුද්ගලයෙක්ට වෙන බලපෑමක් විදිහට දකින්නත් පුළුවන්. ඒත් එක්කම අපි කියනවා මේක සමාජයට වෙන බලපෑමක් වෙන්නත් පුළුවන්. ඒත් එක්කම ගොඩාක් වෙලාවට ජනමාධ්‍ය ආයතන පුතේ මේ කාර්ය සිද්ධ කරන්නේ ලාභ ලබා ගැනීමේ අරමුණින් තමයි බලපෑම සිද්ධ කරන්නේ. ගොඩක් වෙලාවට වෙළඳ දැන්වීම, ඊට පස්සේ ටෙලි නාට්‍ය වගේ දේවල් හරහා තමයි
මේ ජනමාධ්‍ය ආයතනක ජනසන්නිවේදන ඇතුළු ජනමාධ්‍ය ආයතන ගොඩාක් වෙලාවට මිනිස්සුන්ට බලපෑම් කරනවා. උදාහරණයකට ඔය ටීවී එකේ කමර්ෂල්ස් වෙළඳ දැන්වීම වගේ දේවල් බලනකොට අපිට එක එක අලුත් දේවල් ගන්න හිතෙනවා ආසාවක්. ඊට පස්සේ අපි දැන් දැකලා තියෙනවා ටෙලි නාට්‍ය දැක්කට පස්සේ ටෙලි නාට්‍යයේ තියෙන නළුවා නිලිය වගේ ෆැෂන් කරන්න. එතකොට ඊට පස්සේ ඒකේ නළුවෝ නිලියෝ shopping කරන්න යන්නේ අපි හිතමු කීල්ස් එකට වගේ නම් ඔන්න දැන් අපිටත් ආස හිතෙනවා කීල්ස් එකට ගිහින් shopping කරන්න. ඒතර පුතේ බලපෑම ජනමාධ්‍ය ඇතුලේ සිද්ධ වෙන්නේ ලාභ ඉපයීම වෙනුවෙන්. සල්ලිම හොයන්න මූල්‍ය ලාභ ලබා ගැනීම තමයි එයාලා ප්‍රධාන අභිමතාර්ථයේ මිනිස්සුන්ට බලපෑමක් සිද්ධ කරන්නේ. තේරුණාද? හරි. එතකොට බලපෑම කියන දේ අපිට වැදගත් වෙන්නේ sannivedanaya කොච්චර දුරට සාර්ථක වුණාද කියන එක දැනගන්න. හරි. ඔන්න ඕකත් එක්කම මම එනවා ඊගාව මූලිකාංගෙ. මේක ගැටලුවක් තියෙනවා නම් අහන්න. නෝට් එක නැත්තම් කියන්න. නෝට් එකත් එවන්නම්. මේකේ ගැටලුවක් තියෙන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒක අහන්න. මම යනවා ඊගාව මූලිකාංගයට ප්‍රතිපෝෂණය. ප්‍රතිපෝෂණය. පෝෂණය කියන්නේ නම් මොනවා හරි ලබා දීලා උස්මහත් කරනවා වගේ වැඩක් වෙන්නේ. පෝෂණය. ප්‍රතිපෝෂණය. නැවත පෝෂණය කිරීම, නැවත වර්ධනය කිරීම. මොකක්ද මේ ප්‍රතිපෝෂණය? ඔයාලා ප්‍රතිපෝෂණය කරලා තියෙද? මෙතන නම් ප්‍රතිපෝෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔයාලා කවුරුත් මට පේනවද? නෑනේ. දැන් මම විතරයි කතා කරන්නේ. මම දන්නේ ඔයාලට මම කියන දේ ඇහුණාද? මම දන්නේ ඔයාට එක තේරුණාද? මම දන්නේ ඔයාට මම කියපුවා කැඩි කැඩිද ඇහුනේ? මම දන්නේ ඔයාට මම පෙනුණාද? මම දන්නේ ඔයාට බෝඩ් එක පෙනුණාද? මොනවා හරි ප්‍රශ්නයක් තියද මම දන්නේ. මෙතන මොකුත් වෙන දේවල් ඔයාට පණිවිඩේ ගියාද නැද්ද කියලාවත් මම දන්නේ නැහැ. සමහරක් වෙලාවට ඔයා මීට් එකේ ඉඳලා ෆෝන් එක හරි ලැප් එක හරි පැත්තකින් තියලා ඔයා ගිහින් බත් කනවා ඇති කකුලක් උඩ කකුලක් දාගෙන. නැත්තම් ටීවී බලනවා ඇති. මම දන්නේ ඔයා පණිවිඩේ අරගෙනද කියලා. අන්න ඒකට විසඳුම තමයි ප්‍රතිපෝෂණය. ඒ කියන්නේ පුතේ sannivedakaya ලබා දෙන පණිවුඩයට මෙන්න යවනවා පණිවුඩේ නැත්තම් අපි කියනවා සංදේශයට ග්‍රාහකයා නැවත ලබා දෙන මේක එක වචනයක් තියෙනවා වැදගත් නිරීක්ෂණය කළ හැකි ප්‍රතිචාරයට තමයි පුතේ අපි ප්‍රතිපෝෂණය කියන්නේ. sannivedakaya ඉන්නවා ඒ කියන්නේ පණිවිඩය දෙන ඩයල් එකේ ඉන්නවා ග්‍රාහකයා ඉන්න පණිවිඩය ගන්න ඩයල් එක මෙයා පණිවිඩය දුන්නාට පස්සේ ග්‍රාහකයා පණිවිඩය අරගෙන අනිත් පැත්තට දෙන පිළිතුරට ප්‍රතිචාරයට අපි කියනවා ප්‍රතිපෝෂණය. ඒක නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ S2කට පේනවා විතරක්ම නෙමෙයි. ඇහෙන්න පුළුවන්, දැනෙන්න පුළුවන් ඒ වගේ. එතකොට දැන් මෙතන ප්‍රතිපෝෂණයක් වෙන්නේ නැහැ කියන්නේ මං අහන පුතේ දැන් ඔයාලට පාඩම තේරුණාද? නෝ කතා නොසිනා chat එකට මැසේජ් එකක්වත් එන්නේ නැහැ. හරිද? මොනවා හරි ප්‍රශ්න තියෙද? නෝ කතා නොසිනා chat එකට මැසේජ් එකක්වත් එන්නේ නැහැ. එතකොට දරුවනේ මෙතන ප්‍රතිපෝෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. මම උගන්වනවා විතරයි ගොඩක් වෙලාවට. එහෙම වුණොත් මම දන්නවද ඔයාලට පණිවිඩය හම්බුණාද කියලා? නෑ. මම දන්නවද ඔයාලට තේරුණාද කියලා? නෑ. මම දන්නවද මම කොච්චර සාර්ථකද කියලා? නෑ. මම දන්නවද ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙද කියලා? නෑ. එතකොට පුතේ ප්‍රතිපෝෂණේ නැත්තම් අපිට දැනගන්න බෑ sannivedanය සාර්ථකද අසාර්ථකද කියලා. මම උගන්වපු දේ ඔයාලට තේරුණාද? ඔයා ටීවී එක බලලා ඒ ටීවී එකත් එක්ක ඔයාගේ ඔළුව වෙනස් වුණාද? ඔයා ෆෝන් එක යූස් කරලා ඔයා යාළුවොත් එක්ක කතා කරලා ඔයාගේ හැසිරීම වෙනස් වුණාද? ඒක දැනගන්න පුළුවන් වෙන්නේ ප්‍රතිපෝෂණයෙන්. එතකොට දෛනික ජීවිතයේදී හම්බෙන ප්‍රතිපෝෂණය ධනාත්මක වෙන්නත් පුළුවන්. ධනාත්මක වෙන්නත් පුළුවන්. ඍණාත්මක වෙන්නත් පුළුවන්. ධනාත්මක කියන්නේ මොකද්ද? ධනාත්මකයි කියන්නේ දරුවනේ හොඳ ප්‍රතිපෝෂණය. දැන් මං අහනවා ළමයි පාඩම තේරෙනවද? ඔයාලා මොකද කරන්නේ? සර් ජීවිතේ ඉදවන්නත් හොඳ නැහැ නේ. අනේ අහිංසක කොල්ලා කියලා හිතලා ඔව් සර් පාඩම තේරුණා කියලා ඔයාලා ඔන්න මොකද කරන්නේ? මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ සමහරක් එන්න පුළුවන් නෑ. මූ කියපු මොකුත් තේරුන්නේ නැහැ. තවස මොනවද ඔය කියුවේ මෙච්චෙල්ලා කියලා කියන්නත් පුළුවන්. එතකොට පුතේ ප්‍රතිපෝෂණේ ධනාත්මක වෙන්නත් පුළුවන්. කියන හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. ඒත් එක්කම ප්‍රතිපෝෂණේ ඍණාත්මක වෙන්නත් පුළුවන්. එතකොට දරුවනේ ප්‍රතිපෝෂණේ ධනාත්මක හෝ ඍණාත්මක මොන විදිහෙන් තිබ්බත්
ඒක වැදගත් වෙනවා sannivedanaye සාර්ථකත්වය තීරණය කරන්න. ඒත් එක්කම අපිට ප්‍රතිපෝෂණයේ ප්‍රයෝජන කීපයක් කතා කරන්න තියෙනවා. සමහරක් වෙලාවට මේක විභාගයට අහනවා. දැන් ප්‍රතිපෝෂණයේ ප්‍රයෝජන වැදගත්කම මම කිව්ව මොනවද? එකක් sannivedakayaගෙන් ග්‍රාහකයාට පණිවිඩේ ගියාද කියලා දැනගන්න. පණිවිඩේ ගියාද? එයා මැසේජ් එක හරියටම අරගෙනද? ඊට පස්සේ මොකද්ද? sannivedakaya ලබා දුන් පණිවිඩේ ග්‍රාහකයා හරියට තේරුම් අරන්ද? මම කියපු දේ ඔයාලට තේරිලාද? ඒත් එක්කම sannivedakaya කොච්චර සාර්ථකද? sannivedakaya සාර්ථකද කොච්චර? එයාගේ තියෙන අඩුපාඩු මොනවද? දැන් මගේ මොනවද අඩුපාඩු? ඒත් එක්කම sannivedanය සමස්ත ක්‍රියාවලිය සාර්ථකද නැද්ද? සාර්ථකද නැද්ද කියලා බලන්න අපට ප්‍රතිපෝෂණය අවශ්‍ය වෙනවා. ඒත් එක්කම sannivedakaya සහ ග්‍රාහකයා අතර තියෙන අඛණ්ඩ කියන්නේ එක දිගට තියෙන සම්බන්ධතාවය ආරක්ෂා කරගන්න ප්‍රතිපෝෂණය වැදගත් වෙනවා. මෙතෙන්ට එනකම් ප්‍රතිපෝෂණය තේරුණාද? දැන් මට ප්‍රතිපෝෂණයක් දෙන්න බලන්න මේකට අදාළව ප්‍රතිපෝෂණයක් දෙන්න. කවුරු හරි මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මැසේජ් එකක් දාලා තියෙන්නේ? ඔව් මේ දෙවෙනි පාඩම නෝට් එක සිග්නල් අඩුයි කියලා නුවන් මැසේජ් එකක් දාලා තිනවා. හරි නුවන්. ඊට අමතරව වෙනත් ගැටලු තිබේද? මෙතෙන්ට එනකන් තේරුණාද? නුවන් සහනි එතකොට කවුද අනිත් ඉන්න ළමයි මට මැසේජ් ප්‍රතිපෝෂණයක් දෙන්න බලන්න. අනිත් ඉන්න අය නැද්ද? මැසේජ් එකක්වත් දාන්න බැයිද? සහනි සසංක නුවන් ධනුෂ් ප්‍රතිපෝෂණයක් දෙන්නකෝ. සසංක තේරුණා සර්. සහනි පාඩම් පැහැදිලිද? සහනි නැද්ද? පැහැදිලි හරි පැහැදිලි. එහෙනම් අපි ඉස්සරහට යනවා මෙතන. හරි. පුතේ අපි ප්‍රතිපෝෂණය ගැන කතා කරා. ඊට පස්සේ අපිට මේකේ කතා කරන්න තියෙනවා ජනමාධ්‍යට අදාළව ප්‍රතිපෝෂණය. ජන sannivedana ක්‍රියාවලිය ඇතුලේ ජනමාධ්‍යට අදාළව ප්‍රතිපෝෂණය කතා කරන්න තියෙනවා. ජනමාධ්‍ය ප්‍රතිපෝෂණය ගත්තට පස්සේ දරුවනේ ජනමාධ්‍ය ප්‍රතිපෝෂණය ටිකක් ප්‍රමාදයි. ඇයි ඒ ප්‍රමාදයි කියන්නේ? ජනමාධ්‍ය මොනවද? දැන් ආවුන් ආයෙ මම මතක් කරනවා ජනමාධ්‍ය කියන්නේ මොනවද? රූපවාහිනිය, ගුවන්විදුලියේ පුවත්පත. මේක ප්‍රතිපෝෂණය කියන්නේ දැන් ඔන්න අපි හිතමු ටීවී එකේ චතුරාර්ය ප්‍රවෘත්ති කියනවා. ඒකේ මොනවා හරි අඩුපාඩුවක් තිබ්බා නැත්නම් එයාගේ හොඳක් තිබ්බා. මොකද කරන්නේ? අපි ඒක එයාට කියන්න උත්සාහ කරනවා. මොකද කරන්නේ? අපි හිතමු එයාට ලියුමක් කියනවා කියලා. සමහරක් වෙලාවට ඒ ලියුම එයාට යනකොට සති ගාණක් ගිහිල්ලා. සමහරක් වෙලාවට එයාට හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? එතකොට පුතේ ජනමාධ්‍ය තුලේ ප්‍රතිපෝෂණයේ ප්‍රමාදයි. සමහරක් වෙලාවට ප්‍රතිපෝෂණය වෙන්නෙම නැති තරම්. ඒ කියන්නේ ප්‍රතිචාරය ජනමාධ්‍ය ආයතනය හෝ නිවේදකය හෝ මාධ්‍යවේදිය දන්නේ නැහැ. තේරුණාද? හේතුව තමයි මේක සංකීර්ණ ක්‍රියාවලියක්. මේක පුතේ සංකීර්ණ ක්‍රියාවලියක් හින්දා තමයි මේක මොකක් වෙලාද තියෙන්නේ? ප්‍රමාද වෙලා තියෙන්නේ. තේරුණාද? හැබැයි සමහරක් අවස්ථාවලදී සමහරක් සුවිශේෂී අවස්ථාවලදී මේක ෂණිකව සිද්ධ වෙනවා. ෂණිකව සිද්ධ වෙනවා. උදාහරණ විදිහට ඔයාලා මම දන්නේ ඔයාලා එහෙම කරලා තියෙද කියලා ඔය ලයිව් ප්‍රෝග්‍රෑම්ස් නැත්නම් අපි කියන සජීවී වැඩසටහන් වගේ දේවල්දී SMS calls
ඊට පස්සේ අපි කියනවා WhatsApp message දානවා, Facebook comments දානවා live program එක අතරතුර. ඔන්න ඔය අවස්ථාවලදී පුතේ අපි කියනවා ප්‍රතිපෝෂණය ශනික වෙනවා ජනමාධ්‍යදී. ඒක හැබැයි හැම අවස්ථාවකම උදාහරණයක් විදිහට අපි හිතමු ඔය දොරමඩලාව වගේ වැඩසටහනකට කවුරු හරි කෝල් කරනවා. ඊට පස්සේ ඔය ගීත ඉල්ලන වැඩසටහන වලට කවුරු හරි මැසේජ් එකක් දානවා. එතකොට අන්නේ වෙලාවට ප්‍රතිපෝෂණය ශනික වෙනවා. අනික් වෙලාවට ජනමාධ්‍ය ඇතුලේ ප්‍රතිපෝෂණය ප්‍රමාදයි. ඒකට හේතුව මේක සංකීර්ණ සහ විශේෂයෙන් සංකීර්ණ ක්‍රියාවලියක් වෙච්ච නිසා තමයි මේක ප්‍රමාදී ප්‍රතිපෝෂණයක් බවට පත් වෙන්නේ. තේරුණාද? එතකොට මම හිතනවා ප්‍රතිපෝෂණය ගැන තේරෙන්නේ නැති කියලා. ප්‍රතිපෝෂණය කියන මූලිකාංගය බොහොම වැදගත් මූලිකාංගයක්. ඔබට මෙතන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒක අහන්න පුළුවන්. හරි. මම ප්‍රතිපෝෂණය කියන පාඩම කොටස ඉවර කරලා මම යනවා ඊට පස්සේ සංනිවේදන බාධක පැත්තට. බාධක සංනිවේදන බාධක මොනවද බාධක කියන්නේ? බාධක පැනලා තියෙද, බාධක දුවලා තියෙද, අවුරුදු උත්සවවල හරි නැත්නම් ඉස්කෝලේ කාලේ මොනවද ක්‍රීඩා කරනකොට හරි බාධක දුවලා තියෙනවද? බාධක බාධක කියන්නේ දරුවනේ සංනිවේදකයා ලබා දෙන පණිවිඩය. මෙන්න ඉන්නවා ඩයල් එක සංනිවේදකයා. එයා ලබා දෙන පණිවිඩය ග්‍රාහකයාට ලැබීම වළක්වන නැත්නම් සංනිවේදකයාගේ සංදේශය ග්‍රාහකයා වෙත ලැබීම වළක්වන නැත්නම් ඒ ක්‍රියාවලිය සම්පූර්ණ වීම වළක්වන තත්වයන්ට නැත්නම් අවහිරතාවලට අපි කියනවා මාධ්‍ය බාධක කියලා. තේරුණාද? සංනිවේදකයාගේ සංදේශය ග්‍රාහකයාට ලැබෙන්න නොලැබී ඇතිවන අවහිරතාවලට අපි බාධා කියනවා. බාධා ප්‍රධාන වර්ග දෙකයි. මොනවද බාධා ප්‍රධාන වර්ග දෙක? අර්ථ බාධක. අනිත් එක තමයි පුතේ මාධ්‍ය බාධක. මොනවද අර්ථ බාධක? මොකද්ද මාධ්‍ය බාධක? අර්ථ මාධ්‍ය. හරි. අපි යනවා පළවෙනි කාරණාවට අර්ථ බාධක. අර්ථ බාධක කියන්නේ සංනිවේදකයා ග්‍රාහකයාට පණිවිඩය ලබා දෙනකොට ඒ පණිවිඩය ලබා දීම තුළදී ඇතිවන භාෂාවේ ගැටලු නිසා. මේක වෙන්නේ භාෂාවින්දාමයි. භාෂාවේ ගැටලු නිසා. භාෂාවේ ගැටලු නිසා ඇතිවන අපි කියනවා පණිවිඩය තේරෙන්නේ නැති එක නැත්නම් ඒකේ වැරදි අර්ථයක් ඇති වෙන එක. ඔන්න ඔය වගේ දේවල් වලට අපි කියනවා අර්ථ බාධක. උදාහරණයක් දකින්න මෙහෙම කියන්න. අපි ඉංග්‍රීසි දන්නේ නැහැ. හරිද? සුද්දෙක් එනවා. ඇවිල්ලා ඩයල් එක අහනවා කොහොම මේ hi how are you ඔහොම අහලා ඊට පස්සේ අපෙන් අහනවා දැන් අපි කොහාටද යන්න ඕන. දැන් සුද්දා ඉංග්‍රීසියෙන් කතා කරනවා. අපිට යාගේ ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. අපිට ඉංග්‍රීසි කතා කරන්නත් බෑ. අපි සිංහලෙන් උත්තර දෙනවා. එතකොට මොකද වෙන්නේ? සුද්දාගේ ඉංග්‍රීසි අපිට තේරෙන්නේ නැහැ. අපේ ඉංග්‍රීසි සුද්දාට තේරෙන්නේ, අපේ සිංහල සුද්දාට තේරෙන්නේ නැහැ. අන්න භාෂාවේ ගැටලු. තේරුණාද? ඔන්න පුතේ භාෂාවේ ගැටලු වන පළවෙනි උදාහරණ තමයි භාෂාවන් නොදැන සිටීම. භාෂාවන් නොදැනීම. මම ඉංග්‍රීසි දන්නේ නැහැ, මම දෙමළ දන්නේ නැහැ. එතකොට දෙමළ කෙනෙක් හරි ඉංග්‍රීසි කතා කරන කෙනෙක් හරි ඒ වෙන මංගාවට ඇවිල්ලා කතා කරද්දී මම එයාට දෙන්න උත්තර දන්නේ නැහැ. හේතුව මට එයා කියන දේ තේරෙන්නේ නැහැ. ඊට පස්සේ භාෂාවේ විරාම ලක්ෂණ. විරාම ලක්ෂණ. විරාම ලක්ෂණ කියන්නේ මෙන්න මෙහෙම උදාහරණයක් ගන්න. මරන්න එපා නිදහස් කරනවා. බෝඩ් එකේ ලියලා තියෙන එක මම හිතනවා ඔබට පැහැදිලිව පේනවා ඇති කියලා. හරිද? මොකද්ද මේකේ තියෙන්නේ? මම තිත තියනවා මෙතනින්. මරන්න කියන වචනේ ගාවේ. ඔබට පේනවා ඇති. එතකොට මොකද වෙන්නේ? මරන්න එපා නිදහස් කරන්න. මරන්න. හැබැයි නිදහස් කරන්න එපා. ඒ තිතම මං අරගෙන යනවා මෙතෙන්ට. මරන්න එපා නිදහස් කරන්න. බලන්න
එක තිතකට පුළුවන් වුණා සම්පූර්ණ වාක්‍යයක තේරුමක් වෙනස් කරන්න. එතකොට පුතේ විරාම ලක්ෂණ වල ගැටලු. ඊට පස්සේ මම එනවා මෙන්න මෙහෙම. අක්ෂර වින්‍යාස. මෙන්න බලන්න. මේකෙන් කෝකද හරි? පළවෙනි එකද දෙවෙනි එකද? ගවයා තනකයි ගවයා තනකයි. මොකද්ද මේ? ගවයා තනකොළ බුදිනවා. හැබැයි මේකේ හරි උත්තරේ වෙන්නේ දෙවෙනි එක. මේකෙන් කියන්නේ පියයුරු කියන අදහස. එතකොට සම්පූර්ණ වචනයක තේරුම වෙනස් වෙනවා පුතේ එක අකුරකින්. එක විරාම ලක්ෂණයකින් එක අකුරකින් වෙනස් වෙන්න පුළුවන්. ඔන්න අර්ථ බාධා. තව හේතු බලමු අපි. මං හිතනවා අපේ පන්තියේ දකුණේ ළමයෙක් ඉන්නවා. දකුණේ ළමයි හෝ දකුණේ ළමයෙක් ඉන්නවා ඇති කවුරු හරි. හිතන්න මෙහෙම. ඒකට යන්න කලින් තව කැලලක් තියෙනවා. පද බෙදීමේ ගැටලු. යාපනයේ අලි ගැටපේර වවයි. යාපනයේ ඉන්න අලි ගැටපේර වවනවලු. ඇත්තද මේ කතාව? මේකේ අදහස වෙනස් පුතේ. හරි උත්තරේ තමයි හරිම අදහස තමයි යාපනයේ අලි ගැටපේර වවයි. තේරුණාද? එතකොට පුතේ යාපනයේ අලි ගැටපේර වවයි කියන එක තමයි හරි එක. හැබැයි මේක මේ එක ස්පේස් එකකින් නැත්නම් එක හිස්තැනකින් මේකේ තියෙන සම්පූර්ණ අදහස වෙනස් වෙනවා එහෙම පිටින්ම. තේරුණාද? ඊට පස්සේ මම කතා කර හිටපු කාරණාව. අර දකුණේ පැත්තේ ළමයි ඔය කුරුණෑගල වයඹ පැත්තේ ළමයි මහනුවර කන්දුඩ රට ළමයි මොනවද මොනරාගල පැත්තේ තියෙන මොනවද ප්‍රාදේශීය විවහාර සමහරකට මම දන්නේ දකුණේ භාෂාව. දැන් මගේ යාළුවෝ ඉන්නවා දකුණේ මම දන්නේ දකුණේ භාෂාව මොන වගේද කියන්නේ. මම දන්නේ සමහරක් වෙලාවට මොනරාගල වගේ පැතිර භාෂාව මොන වගේද කියන්නේ. මම දන්නේ කුරුණෑගල වයන් භාෂිතව තියෙන ප්‍රාදේශීය විවහාර මොනවද. දැන් ඔයාලා ඉගෙන ගන්න ඕලෙවල පොල්ලෝ එනවා කියන්නේ මොනවද පොල්ලෙලි ගහනවා සකලේ වම්බනවා කියන කුරුල්ල පන්නනවා. ඔය වගේ විවිධාකාර භාෂා තියෙනවා. ඒතකොට මේ භාෂාවල එක එක ආකාරයේ වචන තියෙනවා. එතකොට පුතේ ඒ දේවල් එක්ක අපිට මේ කියන දේවල් තේරුම් ගන්න. නැත්නම් අපිට හම්බෙන පණිවිඩ සමහරක් වෙලාවට තේරුම් ගන්න බැරි වෙනවා. සහ අනිත් එක තමයි විදග්ධ භාෂාව. විදග්ධ කියන්නේ මොකක් හරි ශාස්ත්‍රයකට විශේෂ වෙච්ච භාෂාව. දැන් උදාහරණයක් විදිහට වෛද්‍ය ශාස්ත්‍රයට විශේෂ වෙච්ච භාෂාව. ඒ විෂයට අදාළ විශේෂ වචන තියෙනවා. ඊට පස්සේ අපි හිතමු නීතිය සම්බන්ධ විශේෂ වෙච්ච වචන තියෙනවා. දැන් මොනවද මීඩියා වලට විශේෂ වෙච්ච වචන තියෙනවා. ආර්ථ බාධක, මාධ්‍ය බාධක, ප්‍රතිපෝෂණය. දැන් ප්‍රතිපෝෂණය ගැන මේ අපි කියන්නේ වෛද්‍ය ශිෂ්‍යයෙක්ගෙන් නැත්නම් බයෝ කරන ළමයෙක්ගෙන් හොත් ඒ ළමයා දන්නවද? නෑ. ශිෂ්‍යත්ව පන්තියේ ළමයෙක් දන්නවද? නෑ. ඊට පස්සේ ඕ ලෙවල් ළමයෙක් දන්නෙත් නැති වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල ළමයෙක් දන්නෙත් නැති වෙන්න පුළුවන්. කොහොම හරි විදග්ධ භාෂා කියන්නේ කිසියම් ශාස්ත්‍රයකට ආවේනික වෙච්ච භාෂාවක් පාවිච්චි කරනකොට අපට ඒ වගේ භාෂාවල් එක්ක හම්බෙන පණිවිඩ තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. එතකොට විදග්ධ භාෂාව ඔන්න අර්ථ බාධා ඇති වෙන්න ප්‍රධානම හේතුව. මං එනවා මාධ්‍ය බාධා. මාධ්‍ය බාධා කියන්නේ මොනවද? මාධ්‍ය බාධා ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් තියෙනවා. මාධ්‍ය බාධා කියන්නේ මොනවද කියලා කිව්වේ නෑනේ. මාධ්‍ය බාධා කියන්නේ පණිවිඩයේ යවන මාධ්‍ය මං කියා දුන්නේ පණිවිඩයේ යවන ආකාරයේ සිදුවන මොකක් හරි බාධාවක්. ඒක යාන්ත්‍රික හෝ යාන්ත්‍රික නොවන. යාන්ත්‍රික නොවන නම් තව කොටස් තුනක් තියෙනවා මේක කියා දෙන්නම්. පළවෙනි එක නෑ යාන්ත්‍රික. දැන් හිතන්න මෙහෙම. ඔයා ටීවී බල ඉන්නවා. එච්චර ඕනේ නෑ. අපි તો මෙහෙම. දැන් Zoom meet එකේ ඉන්නවා. Zoom meet එකේ ඉනකොට එකපාර ෆෝන් එකේ බැටරි බහිනවා. ලැප් එකේ බැටරි බහිනවා. කරන්ට් යනවා. ඩේටා ඉවර වෙනවා. සිග්නල් ප්‍රශ්න. එතකොට මොකද වෙන්නේ? ඔයාට මං කියන දේ ඇහෙන්නේ නෑ. ඇහෙනවද? ඇහෙන්නේ නෑ. අන්න
යාන්ත්‍රික බාධාවක්. තේරුණාද? ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර භාවිතයේදී සිදුවන දේවල් වලට අපි යාන්ත්‍රික බාධා කියනවා. තාක්ෂණීය වෙන්න පුළුවන්, සිග්නල් ප්‍රශ්න වෙන්න පුළුවන්. කුමන ආකාරයට යාන්ත්‍රික ක්‍රියාවලිය ඇතුලේ නම් ඒ බාධාව සිද්ධ වෙන්නේ අපි කියනවා යාන්ත්‍රික බාධා. යාන්ත්‍රික නොවන බාධා මොනවද? යාන්ත්‍රික නොවන බාධා පුතේ ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. එකක් මේව පටලව ගන්න එපා. ශාරීරික, මානසික සහ පාරිසරික. මොකද කරන්නේ? ශාරීරික බාධා කියන්නේ මේව. දැන් ඔන්න කවුරු හරි මෙතන උණ්ඩක් ගෑනිලා හොට්ටු පෙර කැහැ කැහැ ඉන්නවා. මම කොච්චර පාඩම කියා දුන්නත් එයාට පාඩම ඔලුවට යන්නේ නැහැ. ඇයි ඒ? එයාගේ ෆිට් එක නැහැ. ඇඟේ අපි කියන්නේ අර මොනවද? ඇඟේ ෆිට් එක නැහැ හරියට වැඩේ කරන්න. නැත්තම් උවමනාවෙන් අහන් ඉන්න. එයාට හරි අමාරුයි. මේ බොනවා නිදිමත එනවා, කඳුළු පෙරනවා, හොට්ටු පෙරනවා, ලෙඩ. ශරීරය අපි තුන් කවුරු හරි කකුලක් කැඩිච්ච මිනිස්සෙක් එක්ක අපි මොනවා හරි වැඩක් කරන්නේ නැහැ. හැබැයි එයාට වැඩේ කරන්න බැහැ. ශාරීරික බාධාවක්. තේරුණාද? ඒත් එක්කම මානසික බාධා. මානසික බාධා කියන්නේ ඔන්න දැන් මං උගන්වනකොට සහනිට පුළුවන් එකපාරම ඔළුවෙන් ගිහිල්ලා රැයට රයිස් එකක් කාලා එන්න. තාම 9යි 10යි වෙලාව රැයට රයිස් එකක් කන්න ඉතුනම සහනිට පුළුවන් දැන් කඩේ යන්න ඕනේ නැහැ. සහන්ට චුට්ටක් ඇස් දෙක පියාගෙන නෑ ඇස් දෙක පියන්න ඕනෙත් නැහැ. මොකද කරන්නේ? පොඩ්ඩක් කල්පනා හොඳම රයිස් එක. මාරහයි. ඊපස්සේ අපේ කාටද සසංකට හරි කාටද අපේ තව ඉන්නේ නුවන්ට හරි පුළුවන් මොකද්ද අපි හිතමු මනසින් ෆිල්ම් එකක් බලන්න. අපි මොනවා මනෝ ගහනවා කියන්නේ මම උගන්වනවා ඔයාලා වෙන ලෝකවල ඉන්නවා. එතකොට පුතේ මොකද්ද මානසික බාධා කියන්නේ මනස එක තැනක නැතිවීම නිසා මම කියන පණිවිඩය ඔයාලට තේරිලා නැහැ. ඔන්න බාධා. පාරිසරික බාධා. දැන් මේ උගන්වනකොට සිග්නලුත් නැහැ. ඒ ඔස්සේ හයියෙන් වහිනවා. එහෙම නැත්නම් මේ උගන්වනකොට පාරේ හයියෙන් බයික් එකක් යනවා. එතකොට මම කියන කිසි දෙයක් ඔයාලට ඇහෙන්නේ නැහැ. සරලව හිතන්න මෙහෙම. දෙන්නෙක් කතා කර කර ඉන්නවා ටකරම් මඩුවක. කොහොම කතා කර කර ඉන්නකොට එක පාට හයියෙන් වහිනවා. අර ටකරන්ටි ටොට් ටොක් ගාලා වතුර වැටෙන සද්දය ඇහෙනවා. එතනින් එයාට කතා කරන කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. පුතේ ඔන්න පාරිසරික බාධා. පරිසරයෙන් සිද්ධ වෙන බාධාවක්. එතකොට ආයෙත් මම කියනවා බාධා කියන්නේ sannivedakayaගේ ඉඳන් ග්‍රාහකයාට පණිවිඩය ලැබීම අවහිර කරන තත්ත්ව බාධා කියලා කියනවා. අර්ථ බාධා, මාධ්‍ය බාධා ප්‍රධාන විදිහට කොටස් දෙකක් තියෙනවා sannivedana බාධාවල. අර්ථ බාධා කියන්නේ භාෂාවේ ගැටලු. ඉතින් අපි කතා කරා භාෂාවන් දන්නේ නැති එක, විරාම ලක්ෂණ, අක්ෂර වින්‍යාසය, පද බෙදීම, ඒත් එක ප්‍රාදේශීය ව්‍යවහාරය හා විදග්ධ භාෂාවෙන් හින්දා ඔය වගේ ප්‍රශ්න වෙනවා. මාධ්‍ය බාධා කියන්නේ පණිවිඩය ගෙනියන මාධ්‍ය ඇති වෙන බාධාවල්. ඒක යාන්ත්‍රික සහ යාන්ත්‍රික නොවන කියලා ප්‍රධාන කොටස් දෙකයි. යාන්ත්‍රික කියන්නේ ඔය යන්ත්‍ර සූත්‍ර සහ තාක්ෂණික ක්‍රියාවලිය ඇති වෙන ගැටලුත් එක්ක සිග්නල් ප්‍රශ්න, ඩේටා ඉවර වෙනවා, බැටරි බහිනවා, ඔය වගේ දේවල්. යාන්ත්‍රික නොවන කියන්නේ ශාරීරික, මානසික, පාරිසරික කියලා තත්ත්ව තුනක් තියෙනවා කියලා කිව්වා. ශාරීරික කියන්නේ අපි ශරීරයේ ෆිට් එක ගන්න නැතුව අපි අසනීප වෙලා ඉන්නවා නම් අපිට ගෑස්ට්‍රික් හැදලා තියෙනවා, අපිට ඔළුව කැක්කුමක් තියෙනවා. ඔය වගේ ලාට කොච්චර හොඳට පාඩම කියා දුන්නත් ඔයා කොච්චර කැමැත්තෙන් අහන්න ඉතල ඔයාට ඒක ඔළුවට යන්නේ නැහැ. ඒක බාධාවක්. ඒත් එක්කම මානසික බාධා. ඔයා ඉන්න මෙතන අර ශාරීරික හින බඩගින්න ඉන්න ගමන් මොකද කරන්නේ? ඔයා යනවා ඔළුවෙන් රයිස් එකක් කාලා ඉන්න. ඔන්න මානසික බාධා. ඒ අතර අයියෙන් වහිනවා. පාරිසරික බාධා වටෙන් එක මේ කිසි සද්දයක් ඇහෙන්න විදියක් නැහැ. අපිට කතා කරනව කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. උද්දට මොර සූර වහිනවා. ඔන්න පුතේ පාරිසරික බාධා. තේරුණාද? ඒතර ශාරීරික, මානසික සහ පාරිසරික බාධා කියලා කොටස් තුනක් තියෙනවා. හරි. අපි ටග් ගාලමු. ඕක ජන sannivedanayට අදාළව. ජන sannivedanayේදී ඔය බාධක ආකාර කිහිපයක් අපිට දැක් ගන්න පුළුවන්. එකක් රූපවාහිනිය වගේ දේවල් වලදී මෙතෙන්ට මිශ්‍ර භාෂාව. මිශ්‍ර භාෂාව කියන්නේ ඔතන නිවේදිකා hi guys good morning අපි ලෑස්ති වෙනද ඔයාලා කැමතිම සින්දු ටික දෙනා ටික පොෂ් වචන දාලා CM ඉංග්‍රීසි සිංහලයි මික්ස් කරලා අතපය පොඩ්ඩක් වනලා කරලා hi guys අපි ලෑස්ති වෙන්නේ මෙහෙමයි කියලා. ඔන්න එයා කතා කරනවා. මිශ්‍ර භාෂාව. අපේ වැඩිහිටියන් සමහරක් වෙලාවට ඕක දිරවන්නේ නැහැ.
එයාට තේරෙන්නේ නැහැ. එතකොට පුතේ මිශ්‍ර භාෂාව භාවිතා කිරීම. ඊට පස්සේ සමහරක් වැඩසටහන් වල විදග්ධ භාෂා කියන්නේ කිසියම් ශේෂ්ත්‍රයකට විශේෂ වෙච්ච භාෂා. උදාහරණයක් විදිහට දොරමඩලාව වගේ වැඩසටහන් වලදී ඊට පස්සේ අපි කියන බිග් ෆෝකස් වගේ වැඩසටහන් වලදී ඔය විදග්ධ භාෂා භාවිතය කියන දේ සිද්ධ වෙනවා. එතනින් ඉස්සරහට ගිහිල්ලා පුවත්පතේ ගත්තට පස්සේ පුවත්පතේ විදග්ධ භාෂාව භාවිතා කිරීම ඊට පස්සේ ප්‍රාදේශීයව දැන් ඔය තියෙනවා මට මතක විදිහට ලංකාදීප පත්තරේ දකොත් සබරගමු කියලා අතිරේකයක් තියෙනවා. ඒතකොට ඒ විශේෂයෙන් විතරක් ආවේනික වෙච්ච භාෂාවල් කතා කරනවා. ඒතකොට මේ වචන ගැන අපි දන්නේ නැහැ. ඒතකොට පත්‍රවල අකුරු මුද්‍රණය වෙලා තියෙනවා වැරදි. ඔය වගේ දේවල් තියෙනවා. විරාම ලක්ෂණ පද බෙදීමේ ගැටලු තියෙනවා. ගුවන්විදුලියටත් ඔය වගේ ගුවන්විදුලියෙත් ගොඩක් වෙලාවට තියෙන්නේ අර කතා කරනකොට මිශ්‍ර භාෂාව සහ විදග්ධ භාෂාව වගේ දේවල් වලදී ඇති වෙන්න පුළුවන් බාධාවල්. මාධ්‍ය බාධා එනවා. යාන්ත්‍රික බාධාවල වෙන්න පුළුවන්. දැන් ටීවී එකේ සමහරක් වෙලාවට රූප පැහැදිලිව පේන්නේ නැහැ. කලර්ස් ක්ලියර් නැහැ. එක උඩ පේනවා. එතකොට ඔන්න මොකද වෙන්නේ? යාන්ත්‍රික බාධා. ඕක ගුවන්විදුලිය ගුවන්විදුලියේ එක දිගට අර තැටිය එක ඒ කියන්නේ ඕක දැන් නම් ලොකුවට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. අර ඉස්සර කාලේ සින්දු තැටි තමයි දැන්. එතකොට මොකද වෙන්නේ? එතෙන්දී මොකක්ද අර එකම සින්දුව ආයේ කැරකෙනවා. එතකොට ඔය වගේ දේවල්. ඊට පස්සේ සමහරක් වෙලාවට කියන දේවල් පැහැදිලිව ඇහෙන්නේ නැහැ. සිග්නල් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම පත්තරේදී ඔක වෙන්න පුළුවන්. print කරනකොට මොකද වෙන්නේ? එක උඩ print වෙලා තියෙනවා. සමහරක් වෙලාවට සිංහල වෙනුවට වෙන වචන වෙන අකුරු වැදිලා ඉංග්‍රීසි අකුරු type වෙලා තියෙනවා. ඊට පස්සේ photos වල පත්තරේ photos වල පාට පැහැදිලි නැති වෙලා යනවා. ඔය වගේ දේවල් අපි කියනවා යාන්ත්‍රික බාධා. යාන්ත්‍රික නොවන බාධා කියන දැන් ගොඩක් වෙලාවට අපි ගත්තට පස්සේ ඔය පාරිසරික බාධා වලට තියෙනවා වහිනකොට අපිට ටීවී බලන්න බෑ. වහිනකොට රේඩියෝ අහන්න බෑ. ඒත් එක්කම මානසික බාධා කියන්නේ අපි දුකින් ඉන්න වෙලාවට අපිට ලොකුවට ටීවී බලලා අර හිත හදාගන්න එහෙම හැකියාවක් නැති වෙන්න පුළුවන්. ටීවී කියන්නේ වැදගත් වැඩසටහනක් වුණත් අපි ඔළුවෙන් ඒ වෙලාවෙ ඉන්නේ ටිකක් වෙන කල්පනාවක නම් අපිට ඒකේ අන්තර්ගතය පිළිබඳව සැලකිලිමත් වෙන්න බෑ සතුටු වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. නැත්නම් ඒක ගැන තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඔන්න අපි කතා කරා පුතේ sannivedana බාධක. මේක බලා ගන්න මේක සාමාන්‍යයෙන් කොහෙන් හරි MCQ එකකට හරි කෙටි ප්‍රශ්නයකට හරි අහන්න පුළුවන්. මොනවද අපි කියන බාධක වර්ග දෙක මොනවද කියන කාරණාව එක්ක. අපි යනවා ඉස්සරහට මං හිතනවා ඔයාලට මොනවා හරි ගැටලු තියෙනම් අහන්න chat box එකේ. කවුද අපේ නුවන් මොනවා හරි ගැටලු තියෙද? නුවන්ට මාව ඇහෙනවද? නුවන් මාව ඇහෙනවද? ඔව්. නුවන් මොනවා ගැටලුවක් තියද? මොනවා හරි නොතේරෙන තැනක් තිබ්බද? මොනවා හරි හරි. ගැටලුවක් නැහැ කියලා හරි. ඔයාලට මම නෝට් එකක් දාන්නම් අනිත් පැත්තට මම නෝට් එක දාන්නම්. ඔයාලා ඒ තියෙන ගැටලු निराකරණය කරගෙන අපි ඉස්සරහට යන්න. අපි එනවා sannivedana බාධකවල අවසාන කොටස් කිහිපයට මේකේ අවසාන කොටස් කිහිපෙදි කතා කරන්න තියෙනවා අපිට ආකේතකරණය. ආකේතකරණය. මොකද්ද ආකේතකරණය කියන්නේ? ආකේතකරණය මේක වැදගත්. ආකේතකරණය මේ ගොඩක් වෙලාට MCQ වල අහන්න පුළුවන්. එහෙම නැත්නම් ලකුණු 8ක වගේ කොටසකට අහන්න පුළුවන් දෙවෙනි පේපරේ. ආකේතකරණය කියන්නේ පුතේ මෙන්න මෙහෙම දෙයක්. කෙනෙකුගේ හිතේ ඇතිවන හැඟීම් අදහස් සිතුවිලි වගේ දේවල් සංඥා සංකේත බවට පත් කිරීම ආකේතකරණය. දැන් හිතනවා මට මෙහෙම. මට හිතෙනවා කෙනෙක්ට ලියුමක් ලියන්න. මං මොකද කරන්නේ? ඉස්සෙල්ලාම හිතනවා. හිතලා මම කොලයකට ඒ ටික වචන කරනවා. අන්න මට හිතිච්ච දේවල් මං වචන කරා. පුද්ගලයෙකුගේ සිතේ ඇතිවන හැඟීම් සිතුවිලි අදහස් දැනුම මේ ඕනම දෙයක් සංඥා සංකේත බවට පරිවර්තනය කිරීම ආකේතකරණය.
තේරුණාද? ඔයාලා මේක කරනවා. දැන් මම කතා කරන කලින් මම හිතනවා ඊගාවට මොකද්ද කියන්නේ. මොකද්ද අපි ඊගාවට කතා කරන ටොපික් එක. හිතනවානේ. ඒතකොට මම හිතලා තමයි ඔයාලත් එක්ක මෙහෙම කතා කරන්නේ. අපි හිතමු කවුරු හරි නුවන් හරි සසංක හරි සහනි හරි කවුරු හරි. කොහමද එයාලා දුකින් ඉන්නවා. එතකොට දුකින් ඉන්නකොට යාලා කවි ලියනවා. ඒ දුකට කවි ලියනවා, දුකට චිත්‍ර අඳිනවා, දුකට සින්දු කියනවා. මොකක්ම හරි විදිහට හිතේ ඇතිවන හැඟීම් අදහස් සංඥා සංකේත බවට පත් කරන එකට අපි කියන පුතේ ආකේතකරණය. එහෙනම් කවුද හොම කරන පුද්ගලයා ආකේතකරණය කරන්නේ කවුද? හිතේ ඇතිවන හැඟීම් අදහස් සංඥා සංකේත බවට පත් කරන්නේ කවුරු වෙන්න පුළුවන්ද? ඔයා ඉගෙන ගත්තා යා සංනිවේදකයා කියලා. අර සංදේශය හදන්නේ සංනිවේදකයා. එතකොට මෙයා තමයි මේ ජොබ් එක කරන්නේ. හින්දා අපි සංනිවේදකයට සමාන පදයක් පාවිච්චි කරනවා. ආකේතිකරය. ආකේතිකරය කියන්නේ සංනිවේදනය කරන පුද්ගලයා. ආකේතකරණය කියන්නේ ක්‍රියාවලිය, සිතුවිලි, හැඟීම්, අදහස් සංඥා සංකේත බවට පත් කිරීම ආකේතකරණය. ආයනම් විකේතකරණය. මොකද්ද? සංඥා සංකේත නැත්නම් කිසියම් සංදේශයක පවතින සංඥා සංකේත තේරුම් ගැනීම විකේතකරණයයි. සංදේශය ග්‍රහණය කරගෙන තේරුම් ගන්න කිසියම් සංදේශයක තියෙන සංඥා සංකේත ග්‍රහණය කරගෙන ඒක තේරුම් ගැනීම විකේතකරණය. එහෙනම් කවුද ඒක කරනවා ඇත්තේ? අතන සංනිවේදකයා නම් මෙතන ග්‍රාහකයා. එයාට එහෙනම් අපි කියන අර වගේම අතන ආකේතිකරේ මෙතන විකේතකරය. තේරුණාද? ඔන්න ආකේතකරය සහ විකේතකරය ගැන අපි කතා කරා. එතකොට පුතේ සංනිවේදනයේ මූලිකාංග කියන කොටස් ටික අපි ඔය විදිහට අවසන් කරා. මෙතෙන් එනකන් ගැටලුවක් තියෙන අය චුට්ටක් මට මැසේජ් එකක් දාන්න. ගැටලුවක් නැත්නම් අපි ඉස්සරහට වැඩ ටික වෙන විදිහේ කතා කරමු. ගැටලුවක් තියද සහනි නුවන් මම හිතනවා ගැටලුවක් නැතුව ඇති කියලා. ගැටලුවක් තියෙනම් කියන්න. හරි. අපි පුතේ අදට පන්තිය ඉවර කරනවා. හෙට උදේ අපි 7ට ආයෙ මුණ ගැහෙනවා ඔයාලත් එක්ක. අදට පන්තිය දැන් ඉවර කරනවා. හෙට උදේ 7ට අපි ඊගාව අලුත් පාඩමත් එක්ක සම්බන්ධ වෙනවා. ඔයාලට නෝට් එක සහ අනිකුත් තොරතුරු මම දැන් ගෲප් එකට මෙතනින් දානවා. එතකොට මොනවා හරි ගැටලුවක් තියෙනවා මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලා ගෲප් එකට දැන් මැසේජ් ටික දානවා. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා අපි බලමු. අපි හෙට උදේ 7ට ආයේ ක්ලාස් එකේදී මුණ ගැහෙමු. අපේ ඊගාව කොටසත් එක. මොකද අපි පැය දෙක තුනක් එක දිගට කරන්න ඔයාලට අමාරුයි. හේතුව තමයි ඔයාලා ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ ඉගෙන ගන්න. එතකොට ඒකත් එක්ක අපි එක දිගට දවස් කීපයක් එක දිගට කන්ටිනියුවස්ලි ක්ලාස් එක කරගෙන යමු. එතකොට අපි